අපි ආවද හැමිල්ටන් වලට කණංග මං ඉන්නේ පොඩි දෙයක් කියන්න හිතුණා අර කලින් කරපු වීඩියෝ එකේ අහලා තිබ්බා දැන් ෆොරින් ට්‍රැවල්ස් ගැන කතා කරන්න ඇත්තටම කේන්සර් අනේ ගොඩක් දේවල් ඕන වෙනවා ලග්න ෆොටෝ විතරක් නෙමෙයි ඒ කියන්නේ ගොඩක් වෙලාවට හිතන්නේ දැන් නමාංශක කේන්සර් අනේ ගහ පිටිම සමාන කක්ෂි සැලකිල්ලට ගන්න ගොඩක් වෙලාවට හිතන්නේ 3 9 12 අතර තියෙන සම්බන්ධතා රාහුගේ පිටීම් චන්ද්‍රම් හදශාව ඒ වගේ දේවල් සරලව විදේශ ගමන් ලබා දෙන්න ගන්න ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් විදේශ ගමන් ලබා දෙන ඊට වඩා සංකීර්ණ ග්‍රහ පිටීම් ගොඩක් තියෙනවා සමහර විට 3 9 12 අතර නැති සම්බන්ධතා වලින් පවා විදේශ ගමන් ලබා දෙන්න පුළුවන් ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී නවාංශකයේ තියෙන ප්‍රබල ග්‍රහ පිටීම් උපකාරී වෙනවා විදේශ ගමන් ලබා දෙන්න. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. දැන් අපි හිතමු වෛද්‍යවරයෙක් තමන්ගේ රෝග විශ්ලේෂණය කරලා බෙහෙත් දෙන්නේ අත්දැකීම් අනුව. අත්දැකීම් උපකාරී වෙනවා නිවැරදි බෙහෙතක් දෙන්න. ඒ වගේ තමයි කේන්සර් හමුන් බලද්දී අත්දැකීම් තමන්ගේ දැනුම ගණිතමය සංකල්ප ජ්‍යොතිෂීය සංකල්ප විතරක් නෙමෙයි. අර මේකේ ලැබෙනවා සම්පූර්ණ අදුෂ්‍යමාන ශක්තියකුත් කෙනෙක්ට හොඳ බලාපලයක් කියන්නේ ඒකෙන් කරන සේවය හරියට කරනවා නේ. ඉතින් ඔයගොල්ලන්ට බලුවහම පේනවා විදේශ ගමන ගැන හරියට අනාවෘතිය කියලා තියෙනවා. මේක ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි. සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා හරියට ඒක බලන්න ඕනේ. උඩින් පල්ලෙන් බලන්න බෑ කාලයක් යනවා. ඉතින් ලොකු මහන්සියක් වෙනවා ඒක හරියට ඇනලයිස් කරන්න. හරියටම ඇනලයිස් කරොත් හරියටම කියන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් කියනවනේ විදේශගත වීම වෙන්නේ මොකටද? අධ්‍යාපනයේද රැකියාවටද විවාහයෙන් පස්සේ විදේශගත වෙනවාද විවාහයෙන් පස්සේ විදේශයකින් දරුවන් ලැබෙද ඒ වගේ ගොඩාක් සංකීර්ණ දේවල් පවා කියන්න පුළුවන්. ඒවට PR එකක් ගන්න පුළුවන් නේද? සිටින්ෂිප් එකක් ගන්න පුළුවන් නේද? විදේශගත වීමෙන් ඵල තියෙයිද? විදේශගත මුදල් ලැබෙයිද? සමහර ලංකාවේ ඉඳන් උනත් ෆොරින් කරන්සි වලින් ගණන් කරන්න ලැබෙනවා. මේ සමහර අයට ෆොරින් ඉන්කම්ස් ලැබෙනවා. ඒ දේ හැමදේම කියන්න බෑ. අතන මේක සංකීර්ණ ක්‍රියාවලිය. වැඩි විස්තර ආයේ ඊළඟ වීඩියෝ එකකින් කියන්න. දැන් බඩගිනි 4ට විතර කිට්ටු. එහෙනම් අපි අන්තිම වෙන දවසක හම්බ වෙමු.